ඔයගොල්ලෝ කියන්න තියෙන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා හැම කෙනාම O level exam එක පාස් වෙනවා. එතනින් පස්සේ තමයි ඔයගොල්ලෝ හැම කෙනාම උසස් පෙළ විභාගයට ලෑස්ති වෙලා තම තමන්ගේ ජීවිත හදා ගන්න ඕනේ. ඒක නිසා සාමාන්‍ය පෙළ විභාගයේ අපි මෙව්වා වෙන ලොකු විභාගයක් A9ක් ගන්න ඕනේ විභාගයක් කියලා ඒක එහෙම නෙමෙයි. සාමාන්‍ය පෙළ විභාගයේ මෙතන හැමෝම පාස් වෙනවා. එතනින් එහාට තමයි ජීවිතය ගැන තමන්ටම පොරොන්දුවක් වෙන්න ඕනේ. මම මේ උසස් පෙළ විභාගයේ මොනවද කරන්නේ? මම කොතනින්ද නවතින්නේ කියන එක ගැන තමන්ටම පොරොන්දුවක් වෙන්න තමන් වෙනුවෙන්ම කැපවීම කරන්න පටන් ගන්න. මෙච්චර කාල එහෙම අවබෝධයක් තිබුණේ නැහැ ඔයගොල්ලොන්ට. අම්මා පිටිපස්සෙන් හිටපු හින්දායි වැඩ කරේ, අප්පච්චි බැලපු හින්දායි වැඩ කරේ, සමහර විට සර් ගහන හින්දායි පාඩම් කරගෙන ආවා. එතනින් පස්සේ ඉන්නේ ඔයගොල්ලොන්ට තනියම හිතලා තනියම කල්පනාවෙන් වැඩ කරන්න තියෙන කාලයක්. පරිස්සමෙන් යන්න මගේ දෝල පුතාලා හැම කෙනෙක්ම මෙතනින් එහාට අපි ඔයගොල්ලෝ සමනල්ලු වෙන්න බලාගෙන හිටපු ලස්සන පිටාට වෙනකම් බලාගෙන හිටපු හරියට නිකන් දලබුව වගේ මෙතෙන් එන්නකොට දැන් අපිට පුළුවන් විදිහට අපි ගුරුවරුන් දීලා පුළුවන් විදිහට ආදරය බෙදලා පුළුවන් විදිහට පාඩම් ටික කියලා දීලා පුළුවන් විදිහට විභාගයට ලෑස්ති කරලා දැන් ලස්සන අත්කටු ඇවිල්ලා තියෙන ලස්සන සමනල්ලු පැටව ටිකක් මේ ඉන්නේ. මෙතනින් එහාට අපිට ඕගොල්ලොන්ව හිර කරගෙන ඉන්න බෑ. මෙතනින් එහාට ඕගොල්ලොන්ට තමයි නිදහස තියෙන මේකේ පියාඹන්න පුළුවන් තරම් ඈතට පියාඹන්න පුළුවන් තරම් ඉහළට පියාඹන තරමට මේ ලෝකේ ලස්සනයි පුතා. ඉගෙන ගන්න තරමට ලස්සනයි. සල්ලි හම්බ කරන තරමට මේ ජීවිතේ ලස්සනයි. එහෙනම් තව මම දන්නවා මේ වෙලාවේ ස්ටේජ් එකට නගිනකොට කියන්න හිතාගෙන දේවල් කියන්න බෑ කියලා මම දැනගෙන හිටියා. අවසානයේ කියන්න දෙන්නේ බොහොම ස්තුතියි මෙච්චර කාලයක් අපේ පැත්තේ ඉඳගෙන හිටියට. බොහොම ස්තුතියි මෙච්චර කාලයක් අපිව විශ්වාස කරාට. බොහොම ස්තුතියි මේ පවුලේ පුරුකක් විදියට අපිත් එක්ක අත්හැර බැඳගෙන හිටියට. බොහොම ස්තුතියි අපිට ආදරය කරාට. බොහොම ස්තුතියි මේ තරම් අපිත් එක්ක ලං වුණාට අපිත් එක්ක බැඳුණාට. සුබපතන ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම මේ ප්‍රාර්ථනාව කරන්නේ හදවතින්මයි. ඔයගොල්ලෝගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම හිතාගෙන ඉන්නවටත් වඩා හොඳට ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊට වඩා අපිට මේ වෙලාවේ ප්‍රාර්ථනාවකට වඩා දෙයක් කරන්න බෑ ළමයි. ඒක නිසා අපිට කරන්න පුළුවන් දේ උඹලා කට්ටිය දුවලා ගිහින් විභාගයේ ලියලා ආපහු අපි ගාවට ඇවිදින් වෙනද වගේම hina වෙලා වෙනද වගේම කතා කරගෙන වෙනද වගේම අතින් අල්ලගෙන කරට දාගෙන අපි මතක් කරමු. තව අවුරුදු ගානකින් අපි හම්බ වුණත් අපි මතක් කරමු. අපේ පටන් ගත්ත මතක ටික, අපි ගෙවිච්ච මතක ටික, අපි hina වෙවි මතක් කරමු. අපි පහුගිය කාලේ ගත කරපු මතක ටික. එහෙනම් අවසරයි ඔයගොල්ලෝ හැම කෙනාගේම නවතින්න. එහෙනම් මේ අපේ 2024 කණ්ඩායමේ අවසානයේ මගේ ජීවිතේ මතක පිටු අතර තව ලස්සන මූණු ටිකක්, තව ලස්සන මතක ටිකක් මම හදාගත්ත ඔයගොල්ලොත් එක්ක. කවදාවත් ජීවිතේ මම මගේ ආපහු හැරිලා බලනකොට මට මතක් වෙයි ඔයගොල්ලෝගේ කණ්ඩායම, ඔයගොල්ලෝගේ මූණු ටික, මට කරපු උදව් ටික. මේ හැමදේම මට මතක් වෙයි මේ පිටුවේ. හරි ලස්සනට ඔයගොල්ලෝගේ නමත්, ඔයගොල්ලෝගේ මූණත් ඇදලා තියෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අපිට දුන්නේ මේ මතක හැම දෙයකටම. එහෙනම් අවසරයි දුවල පුතාලා හැම කෙනෙක්ගෙම සමගන්න. අපි හැමදාම කියව අපි ලබන සතියේ වෙනම හම්බෙමු කියලා. මේ ලබන සතියක් නැති අවසානයක්. එහෙනම් ජය වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ, හරියන්න ඕනේ මගේ ළමයි.